ක්‍රිප්ටෝ මාකට් එක ලංකාවේ කෝසින් ගන්නන් හිතුවාලේ වැඩි මහන්සි වෙන දෙයක් නෑ මේක මාර වැඩක් කියලා මේක පෙන්න ගන්න හිතුවාලේ වගේ මම මොකද්ද කරන්නේ මේක විකුණන් කපන්න දෙන්න. එහෙම නැතුව ඕක කවුරුවත් මේ ට්‍රේඩර් කෙනෙක් හදලා තියෙනවා මෙච්චර කාලෙ. මෙතන අපි ඇත්ත යථාර්ථය කතා කරනවා. මෙතෙන්ට එන මිනිස්සු කතා කරන ඒවායින් මේක අහන් ඉන මිනිස්සුන්ට මේක ඇත්ත තේරෙන්න ඕන. අඩු ගානේ ඒක අහන් ඉඳලවත් ඇත්ත තේරුම් ගන්න. දැන් අරවයි කියනකොට කියන්නේ සම්පූර්ණම 99% පොසිටිව් නේ මේක කතා කරන්නේ. මේක පට්ටයි මාරයි නියමයි. ඒ ඔක්කොම ඒව තමයි වදින්නේ. ඒක තමයි ලංකාවේ ක්‍රිප්ටෝ මාකට් එක කියලා මිනිස්සුන්ට නිර්වචනය කරලා දීලා තියෙන දේ. උන් මේක පෙන්න හම්බ කරන් කණ එකනේ කරන්නේ. ක්‍රිප්ටෝ මාකට් එක කියලා එකක් තියෙනවා. අප්පට උඩු මේකෙන් පාට්ට ගේමක් ගහ ගන්න පුළුවන්. දවසට මෙච්චර හොයන්න පුළුවන්, අච්චර හොයන්න පුළුවන්. මේ වැඩි මහන්සි වෙන දෙයක් නෑ. මේක මාර වැඩක් කියලා මේක පෙන්න ගන්න කිතුවාලේ වගේ. උන් මොකද්ද කරන්නේ? මේක විකුණන් කකා ජීවත් වෙනවා. එහෙම නැතුව ඕක කවුරුවත් මේ ට්‍රේඩර් කෙනෙක් හදලා තියෙනවද මෙච්චර කාලෙකට? මේක ඇත්තටම අර කෝසි කන්නෝගේ තුවාලේ නෙවෙයිද? ඒක තමයි මේ වෙලා තියෙන්නේ. ඒ නිසා ඇත්තටම මේ මිනිස්සු දැනගන්න ඕන ක්‍රිප්ටෝ සාහිත්‍ය ඉගෙන ගන්නilla කමන්න එක පට්ටාතල තමයි. දැන් අර උගන්නන ක්‍රිප්ටෝ සාහිත්‍යනේ. මේක ලස්සන කතා හදලා 아무තු සාහිත්‍යයක් උගන්වනවා. කමක් නැහැ මේ මොකක් හරි ලස්සන වෙන්න පැවැත්මට සාහිත්‍යයක් තියෙන්න ඕනනේ. ඒ සාහිත්‍ය වගේම මේකේ තියෙන ෆිලොසොෆි එක කියලා දීපල්ලකො. මේකේ තියෙන බිස්නස් එක කියලා දීපල්ලකො. නෑනේ. බුද්ධ ආගමේ තියෙන බෞද්ධ සාහිත්‍යයයි ඇත්ත බුද්ධාස් ටීචින් වගේ. දැන් අපේ බෞද්ධයොත් එහෙමනේ. වැරද්දක් අපහාසයක් කරනවා නෙවෙයි. බුද්ධ ආගම ගැන මිනිස්සුන්ට උගන්වලා තියෙන බුදුහාමුදුරු කියන්නේ අරම කෙනෙක් මෙහෙම පට්ට වැඩ කරපු අමුතු මැජික් කාර්යයක් කියලා මහා ශ්‍රද්ධාවක් හදලා මිනිස්සුන්ට. ඒ මිනිස්සුන්ට කියනවා උඹලා මල් පූජා කරපල්ලා, පහන් පූජා කරපල්ලා, අරව දීපල්ලා, මෙහෙම දීපල්ලා. ඊට පස්සේ උඹලා නිවන් යනවා කියලා. ඒතර ඔය බෞද්ධයෝ 99.99999ක්ම මරණකම් අර මල් පූජා කර හිතන් ඉන්නවා. දැන් මම මේකෙන් නිවන් යනවා කියලා. ඒ වගේ තමයි ඔය ක්ලාස් වලට ගිහිල්ලා ක්‍රිප්ටෝ ඉගෙනගෙන මේ ක්‍රිප්ටෝ මාකට් එකට එන්නේ වුණොත් මේකට ඩොලර් 100 200 පුද හිතන් ඉන්නවා. මට කවදා හරි මේකෙන් නිවන් යන්න පුළුවන් කියලා. ඒක නෙවෙයිද වෙන්නේ? එතකොට අර බුද්ධාස් ටීචින් ඇත්තටම මොකද්ද කියලා හොයාගෙන කියපු එක බුදුහාමුදුරෝ ඇත්තටම නිවෙන මාර්ගය මොකද්ද කියලා හොයාගත් එක. ඒ මාර්ගේ ඌට පුළුවන් විදියට ගිහිල්ලා ඌ ඔය ගමනින් එතර වෙනවනේ. ඌ කොහොම හරි යම් මට්ටමකට හරි නිවෙනවනේ. ඒතර මේ ක්‍රිප්ටෝ සාහිත්‍ය ඉගෙන ගන්න ඔය පන්ති වලට ගියාට කමක් නැහැ. ඒකත් ඉගෙන ගනින්න. හැබැයි ඒ ඇති වෙන ශ්‍රද්ධාව ක්‍රිප්ටෝ මාකට් එක ගැන ඇති වෙන ශ්‍රද්ධාව මාර ශ්‍රද්ධාවක් නේ තියෙන්නේ. අම්මට පට්ට ගේමක් ගහන්න පුළුවන් තරක් ඒක බොහොම ව්‍යාජ ශ්‍රද්ධාවක් නේ මුන්ට ඇති වෙන්නේ. ඒ කියන්නේ මේක මේ වැදලා නිවන් යන සීන් එකක් නෙමෙයි. මේකට ගේමක් ගහගන්න පුළුවන් කියලා. අර කට්ට කපටි කයිරාටිය ශ්‍රද්ධාවක් නේ ඇති වෙන්නේ. රෝසිය කරන් එන්නේ ඒකට නේ මේකට. ගේම ගහන්න මේක ඇතුලේ. කමන්න ඒකත් ඉගෙන ගනින්න. හැබැයි ඒ වගේම මුන්ට පොඩ්ඩක් මොලේ තියෙන්න එපාය මේකේ තියෙන ඇත්ත හරය ඉගෙන ගන්න. මේ බිස්නස් එක මොකද්ද කියලා ඉගෙන ගන්න. මේක ඇතුලේ ඉන්නේ කවුද කියලා හොයලා බලපන් කොඩුම ගන්න. මේක ඇතුලේ කවුද ඉන්නේ මොකද්ද මේක වෙන්නේ කියලා ඒක හොයලා බලන්න. මේ මිනිස්සුන්ට පොඩ්ඩක් අබමල් රේන මොක මොලයක් තියෙන්න එපාය. අර මොනවා කිව්වත් හරි එහෙම හොයලා බලලා මේකේ දිගපළල ගැඹුර හොයාගත්ත එකනේ මේ ඇත්තම ට්‍රේඩින් කරලා ඉවරලා මේකෙන් ගොඩ යන තැනකට වැටෙන්නේ. ඕක මෙතන එනකොට කියලා දුන්නත් ආයෝ ඕනේ ෂෝක්නේ කියලා මාරයි කියලා සාදු කියලා හෙට ඉඳන් මං දැන් ආයි නිවන් යන පටන් ගන්නවා කියලා යනවා. ඌ හිතන් ඉන්නවා හරි දැන් මට තේරුණා මේක තමයි වෙන්න ඕන කියලා. ඒත් යනවා. ඉතින් ඕකනේ වෙලා තියෙන්නේ. මේ සමහරකට අතරම තරහා හිතෙනවා. හරි පව් ඉතින් අතරම අපි තරහ ගන්න එක නෙමෙයි පව් තමයි. ඉතින් අවසානයේ අර කිව්වා වගේ ඉතින් ඕක තමයි මේකේ පැවැත්ම. ඕක තමයි මේකේ පැවැත්ම. අර බුදුහාමුදුරුවෝ කිව්වා වගේ එහෙනම් ඉතින් මේ නිවන් යන මාර්ගේ කවුරුත් අවබෝධ කරගත්තොත් ඉතින් මේ ලෝකේ පවතින විදියක් නැහැ. ඒ අර්ථයෙන් ලෝකේ පවතිනවා වගේ ක්‍රිප්ටෝ මාකට් එක පවතිනත් මේ හැම එකටම මේක තේරුම් යන විදියක් නැහැ නේ. තේරුම් ගත්තොත් මේ මාකට් එක පවතින විදියක් නැහැ. අන්න ඒකයි ඇත්ත කතාව. හැබැයි ඉතින් අපේ උනාට උත්සාහ කරනවා පුළුවන් තරම් අර සාහිත්‍ය ඉගෙනගෙන මේකට වැඳගෙන ඉන්න එක ඩොලර් 100ක් අරගෙන මේකට ගේමක් ගහන්න පුළුවන් කියලා හිතාගෙන මේකේ දඟලනේ උන්ට මේක ඇත්ත චුට්ටක් කියලා දෙන්න. මේකේ අභිධර්මය පොඩ්ඩක් කියලා දෙන්න. අභිධර්මය අමාරුයි තේරුම් ගන්න. හැබැයි ඌ සූදානම් නම් අඩුම ගානේ එහෙම එකක් තියෙනවා කියලා දැකලා එතෙන්ට ප්‍රවේශ වෙන්න ඌට පොඩ්ඩක් හරි එතකොට කියලා දීලා මේක ඉස්සරහට එක්කන් යන්න පුළුවන් නේ අතින් අල්ලගෙන හරි. දැන් සමහර උන් එහෙම සූදානම්කුත් නැහැ. ඒ කියන්නේ සූදානම් වෙන තරමට ඒ තරට එන්න තරම් උගේ කැපැසිටි එකක් නැහැ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා අර මං හැමදාම කියනවා වගේ මේ මිනිස්සු හැමදාමත් මේක අනුග්‍රහක බෞතුන් විදියට ඉඳීවි. අර කෝසින් ගන්නෝ ටික මේ තුවාලේ පෙන්න මේකට අනුග්‍රහක බෞතුන් බිහි කරමින් පින්රස් කරගන්නවා. ඔක නෙමෙයි වෙන්නේ. ඉතින් මේ මිනිස්සු තේරුම් ගන්න ඕන මේක ඇත්ත මොකක්ද කියලා. මේකට ආපු මිනිස්සු මේ කතාව හරි අඩුම ගානේ දකින්නවනම් දැන් මෙහෙම කොහෙවත් කතා කරන්නේ නැහැ නේ. මේ ක්‍රිප්ටෝ සබ්ජෙක්ට් එක සම්බන්ධයෙන් කතා කරන channels ඕන තරම් තියෙනවා. YouTube channels තියෙනවා, videos තියෙනවා, courses කරනවා. එතන ඔක්කොම කතා කරන්නේ අර ඉගන්නගේ තුවාලේ සබ්ජෙක්ට් එකනේ. මේ තුවාලේ පෙන්න කට්ටියට අතල් දෙනවා. ඒකෙන් උන් මොකක් හරි විදියකින් ගරාන සීන් එකක් කරගන්නවා. කොහෙන් හරි කරා ගන්නවා. මෙතන අපි ඇත්ත යථාර්ථය කතා කරනවා. මෙතෙන්ට එන මිනිස්සු කතා කරන ඒවායින් මේක අහන් ඉන මිනිස්සුන්ට මේක ඇත්ත තේරෙන්න ඕන. අඩු ගානේ ඒක අහන් ඉඳලවත් ඇත්ත තේරුම් ගන්න. දැන් අරවයි කියනකොට කියන්නේ සම්පූර්ණම 99%
පොසිටිව්නේ මේක කතා කරන්නේ. මේක පට්ටයි මාරයි නියමයි. ඒ ඔක්කොම ඒව තමයි වදින්නේ. හැබැයි ඒ වටේම ගිහිල්ලා ඕවා ඉගෙනගෙන ආපු උන් ටික සාම්පල් එකක් නෙ මෙතෙන්ට එන්නේ. ඉතින් මෙතෙන්ට එන මිනිස්සුන්ගෙනුත් 99%කට එහා පැත්ත කියන කතා ටික අහන් හිටියම තේරෙන්න ඕනි. මේක ඇත්ත මොකද්ද කියලා. මොකද මේ අපි කවුරුවත් කියලා ගෙන්නලා මෙතෙන්ට කියනවා නැහැ. අර ටික ඉගෙන ගිහලා ඇත්තටම ක්‍රිප්ටෝ මාකට් එක ඔය ටික ඇප්ලයි කරන්න ගිහලා ප්‍රැක්ටිකලි එක ඇප්ලයි කරලා ඕගත්ත එක්ස්පීරියන්ස් එකනේ මෙතන ඇවිල්ලා මේ කතා කරන්නේ. මං අච්චර ලොස් අරම වුණා මෙහෙම වුණා මෙහෙම වුණා මෙහෙම වුණා. ඉතින් ඔය ටික අහන් හිටියත් මෙතන මොලේ තියෙන හේකුට ඇති මේ මාකට් එක මොකද්ද කියලා තේරුම් ගන්න. මේක වෙන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. ඉතින් Tamanට තීරණය කරන්න පුළුවන් වෙන්න ඕන. එහෙනම් මට මේ වැඩේ කරන්න පුළුවන්ද කියලා. එහෙම උට තේරුම් කරගන්න බැරුව ඌ කියනවා ආයි සල්ලි ටිකක් දාලා ආයි කරලා බලන්න ඕන. කරලා බලපන් ඉතින්. එන කරන්න දෙයක් නැහැ. ඩොලර් 100ක් අරගෙන දාපු කොල්ලා. දැන් බලන්නකෝ මේ ආපු ප්‍රොෆිට් එකෙන් Tamanට කීයක්වත් හම්බුන්නේ නැහැ කියලා කියනවා. එතකොට දැන් ඌට අතරම තේරුම් ගන්න බෑනේ Taman ඩොලර් 1000ක බිස්නස් එකක් කරනවා. ඒ ඩොලර් 10 බිස්නස් එකට ඌ දාලා තියෙන ඩොලර් 10යි 990ක් අරන් තියෙන ණයට. එතකොට ඒ බිස්නස් එකෙන් ඌ ගත්ත ප්‍රොෆිට් එකෙන් අර ඩොලර් 10ට හම්බෙන්නේ මෙච්චරයි. මේ බිස්නස් එකේ වියදම් ටිකක් තියෙනවා. මෙහෙම චාර්ජස් කියලා. ඒ චාර්ජස් ටික ගෙවන්න වෙනවා. කොහොමද දෙන්නට හවුලේ? අඩු ගානේ ඒ මට්ටමින්වත් ඒ විදිහින්වත් මේක තේරුම් ගන්න තැනකට ඌ අර ගත්ත এডুকেෂන් එකෙන් ඇවිල්ලා නැහනේ. එහෙම එන්නේ නැහැ. සමහර ෆොරෙක්ස් මාකට් එකේ තියෙන ඇප්ස් එහෙම තියෙනවා. අරුන් හොයනවා දවසට කොහොම හරි. අන්තිමට එළියට ගන්න බලනකොට අර හොයපු ඔක්කොගෙම හයි ලෙවරේජ් දාලා ගත්ත ඒවා ටිකේ අර ගත්ත සල්ලි ටික ඔක්කොම අරුන්ට ගෙවලා ඉවරයි. ඌට කිසි දෙයක් හම්බෙලා නැහැ. ඌගේ ඉන්ටර්නෙට් බිල් එක ගෙවන්නවත් ඌට නැහැ ප්‍රොෆිට් එක. ඌ ප්‍රොෆිට් කරාම කියන්නකො. ඉතින් ඔය කතාව තමයි. ඉතින් ඒ මට්ටමින්වත් කැල්කියුලේෂන් එකක් කරගන්න. එහෙම දෙයක්වත් මේ මාකට් එකේ වෙනවා කියලා දකින්න අර මිනිස්සුන්ට උගන්වලා නැහැනේ. පවුලේ ඉතින් ඒ කොහොමද අප්පා මේ බිස්නස් එක කරන්නේ? ඒකනේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ මේ මම ලෙවරේජ් කරනවා කියලා කියන්නේ මොකද්ද? මම මේ අනුගෙන් සල්ලි අරගෙන මේ බිස්නස් එක කරන්න යනවා කියලා. ඒකට මට ගෙවන්න වෙනවා. ඒකෙන් ලැබෙන ලාභයට මොකද්ද වෙන්නේ? ඒක කොහොමද බෙදෙන්නේ? ඒවයි තියෙන චාර්ජස් මොනවද? එහෙම එකක් ගැනවත් අවබෝධයක් නැතුව තමයි මේ මිනිස්සු මේකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ මිනිස්සුන්ට අවබෝධය නැති නිසා තමයි මිනිස්සු ගුරුවරයෙක් ගාවට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒව දේවත් මේක මේ මනුස්සයට කියලා දීලා නැහැනේ. එහෙම නැතුවනේ මේ මිනිස්සයා මේ තල්ලු කරලා තියෙන්නේ මේ මූදට. කවුනේ උන්? ඒ මිනිස්සයා මේ මූදට තල්ලු කරන්න කලින් අඩු ගානේ කියලා දීපන්කෝ මේ ගිලෙන යන විදිහ ටික හරි. මේ තැන්වල මෙහෙම තියෙනවා. මෙහෙම වෙනවා. උඹ මෙතනින් ගහගෙන යන්න පුළුවන්. එහෙමවත් කියලා දීලා නැහැනේ. උට පෙන්නලා දීලාම තියෙන්නේ ওই මොහොතේ මේ ඔක මාළු ටිකක් ඉන්නවා මෙහෙම ගිහිල්ලා අල්ලන් වරින් ඉතින් පණිනවා ඇවිල්ලා ඌ දන්නේ නැහැ මේකේ තියෙන දියවැල් ටික ඌ දන්නේ නැහැ මේකේ තියෙන දිග පළල අපි ඒකනේ මෙච්චර මිනිස්සුන්ට දොස් කියන්නේ නැත්නම් මේ උගන්නන මිනිස්සුන්ට අපි දොස් කියන්නේ නැහැ කාටවත් මිනිස්සු යමක් කරනවා තමයි හැබැයි යම ඇතුලේ අර මිනිස්සුන් සාධාරණයක් කරන්න ඕන පව් නැත්නම් අර මිනිස්සු මේ අර අත්තරම දුක දැන් මේක ඇතුලේ බලන් ඉන්නකොට අපිට පේනවනේ මුන් කොච්චර දුක් විඳිනවද මේ සල්ලි හම්බ කරන්න කියලා. දැන් වැඩ ඇරලාවි. දැන් රෙදි හොදන්න ඕන, නාන්න ඕන, මුන් ගෙදර හිටියේ නැහැ. කොහමද තාත්තා ওই ටික කරලා දෙනවා, කන්න වල දෙනවා, රෙදිත් හොල දෙනවා. ඔය කොල්ලන්ට ගෙවල් වල හිටියේ නම් මොකෝ කරගන්නේ නැහැ. මුන් ඒව කරගෙන ආයි පාන්දර නැගිටලා ආයි වැඩට යනවා. අර බෝඩ් රේම රෑඩ් ගියත් දැන් මොකද ඔක්සිජන් දාන්න යන්න ඕන. දැන් අරකට යන්න ඕන. පවුනේ මුන් හොයන සල්ලි බලන්න කොච්චර දුක් වහන්සේලාද කියලා. තරුන්ගෙන් අර මේකට ඩොලර් 100ක් දාලා උන් නැති කරගන්නවා කියලා කියන්නේ උන්ට අර පාර කවෝ මිනිස්සුන්ට සාප වෙනවනේ.